ඒ කියන්නේ මට තනියෙන් යන්න බෑ අමාරුයි දෙන්නේ නැහැ. කලින් ඉතින් අම්මත් එක්ක එංගෙට කඩහප්පුවට ගියා. ඉතින් දැන් තනියෙන් ඉන්නේ අම්මට තනියම නෑනේ වයසයි ඉතින් මාත් ගවුල් වෙලා ඉතින් ටිකෙත් ඉන්න ඉස්කෝලේ යනවා එක වසර. කියන්නේ දවසට සාමාන්‍යයෙන් ලාභි කීයක් විතර හම්බ වෙනවද? 700ක් හොයාගෙන ගියා. 700ක් හොයන්න කොච්චරලා යනවද ඔයාලට? දවසම යනවා. අනේ මාතාවක් තියෙනවා. නාය වෙලා කිව්වෙන් දරුවෝ තියෙනවා. සැපේදි සැපයි කියන්නේ නෑනේ ඉතින්. දුකේදි දුකයි කිව්වත් ඒ වගේ ඉතින් සබා ධර්මයේ අපේ වෙනස් කරන්න බෑනේ. මේ ලෝක දේවල් ඒවටක් කරු කරලා ඉන්නකොට ඉතින් ඒක අපිට සබා ධර්මයට කරු කරනවා ය මං කියලාත් ඉතින් රහත් වෙලා නැහැ ටිකක් ඉතින් අඬනවා දුක් වෙනවා ඉතින් දුක වේදනාව ඉතින් අපි හැමෝටම උරුමයිනේ අපි කොහොම ඉන්දියත් අපි මැරෙනවනේ සංසාරේ පුරුදුනේ අපි කරගත්ත දේවල්නේ අපිට ලැබිලා තියෙන්නේ ඒක අපි තේරුම් ගත්තා නම් අපිට ඒක ඇති මං ගෙදරින් ආව රස්සාව ඔය විදියට කරනවා ලැබෙන දේ ලැබෙයි නොලැබෙන දේ නොලැබෙයි ඉතින් හැමදේම දරාගෙන ඉතින් පාවන කන්දල යන්නේ තමයි බුරුදු වෙලාදී හඳුන්කර වෙටි කීයක් තියෙනවද දැන්? මෙතන 11යි මාත්. ආවේ 11 මට දෙන්න මං ගන්නම්. කවරට දාලා දෙන්නද? නෑ ඕනේ නැවද. හැමෝම දුවන්නේ අපි මායාවකට රැවටිලා වගේ සල්ලි එක්කනේ දුවන්නේ. ප්‍රශ්න ඉවර වෙන්නේ නැහනේ අපි ඉවර වෙනකන් ඉතින් ඕකට වැඩි ඉතින් 11ට කීයක් වෙනවද? 550යි. 550යි නේ. ඔත මට අවුරුදු 24ක් වෙනකන් හොඳට ඉඳියන්නේ. ඉතින් මේ ලෝකේ දැක්ක හැමදේම වින්දා. ඇලේ දොලේ නෑව කරා බෝල ගැහුවා ඔක්කොම කරානේ. රස්සාව දුක් කරානේ. ඒත් ඉතින් සැපයි කිව්වා මිස දුකයි කිව්වෙත් නෑනේ. දැන් ඉතින් සැපක් නෑනේ දුකයි කියලා දැන් දන්නවනේ. ජීවිතේ නේ. ඔව්. කාව ගැට ගහලා තිබ්බා වගේ ඇස් දෙකෙන් ජීවිතේ හැටිවම තමයි ඉතින් හැමෝටම ඉතින් හැමදාම සතුටින් මට නෙවෙයි රටේ රජතුමාටත් ඉතින් එච්චරයි ඉතින්. ඔව්. සංසාරේ යන්න ඕන ඉතින් තේරුම් බේරුම් කරගෙන ගියොත් ඉතින් අපි දිනමු. ඉපදීම නැති කරගන්න පුළුවන් නම් ඒක තමයි ඉතින් නිවනම තමයි ඉතින්. දැන් තමයි තේරෙන්නේ. දැන් ඉතින් හොඳයි ඉතින්. පෙනිලා ගිය පාර්ට වැඩිය මේ යන පාර පැහැදිලි පිළිසිදුයි. මට පේන්නේ නැති එක ඇත්තම පේන්නේ නැහැ කියලා ඉතින් මට දෙයක් කරගන්න බෑ කියන එක පිළිගන්නවා. එහෙමයි කියලා අපි මේ සංසාරේ භවයේ කරපුවානේ අපිට ලැබිලා තියෙන්නේ. මොකක් හෝ යම් කෙනෙකුට හෝ කතෙකුට හෝ කරපු දෙයක් නේ මට ලැබිලා තියෙන්නේ. මං විසින්ම කරගත්ත දෙයක් ඉතින් ඒක හරි දැන් මං ඔයාලට මේ සල්ලි දෙන්නම් 550 නේ ගාන. දැන් ගෙදරට යන්න මේ මෙතන වෙලා ඉන්න ඕනේ නැහැ. ඔතන රුපියල් 10000ක් තියෙන මහත්තයෝ. නේ බවගේ. ඕකත් තරම් ඔයා ගෙදරට යන්න ගෙදර ගිහලා කාලා බීලා සතුටින් ඉන්න. හරිද? ඔතන වෙලා ඉන්න ඕනේ නැහැ අවුවේ. දැන් පරිස්සමෙන් ගෙදරට යන්න 10 කොළ 9යි 500 කොළ දෙහිකුයි තියෙනවා. මං ගා 50 කොළ නැහැ අද ඔයාට දෙන්න. ඒකින්ද මාරු සල්ලි දුන්නේ නැති. කාඩ් දෙන්න එපා කවදාවත්. හරි. ආවිස වැඩි වෙනවා ලෙඩක් දුකක් නැති සතුටින් ඉන්න ලැබෙන. ඔයාටත් එහෙම වෙන්න ඕන. බුදු සරණයි. දැන් ගෙදර යන්න. ජීවිතය හරියන්නේ. හරි.